සුබ දවසක් වේවා ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අද මගේ පැලසෙල් එකක් නම් නෙමෙයි. මම චූටි විශේෂ වීඩියෝ එකක් කරනවාද. විශේෂයෙන් මේ ක්‍රිස්මස් ක්‍රැකර්ස් ගැන. ඉතින් පළමුවෙන් මම ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝස් බලන ඔයාලා සියලුම දෙනාට මාව සබ්ස්ක්‍රයිබ් කරන, ලයික් කරන, කමෙන්ට්ස් කරන. ඉතින් ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඉතින් අද මට හිතුණා මම හදන මේ කැක්ටස් ගැන ඔයාලට කියන්න. ගොඩක් අය මෙයාට කියන්නම් දවල් කඩුපුල් කියලා. ඒත් මේක පතොක් වර්ගයක් ක්‍රිස්මස් කැක්ටස් කියලා. ඉතින් මෙයාට වැඩි වතුර අහන්නේ නෑ. අපි හදා ගන්න ඕනේ වැස්සෙට තෙමෙන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. ඉතින් මං ගාව කල ගොඩක්ින් හදාගෙන ඉන්නවා මම. ඉතින් ඔයාලට මේ තියෙන්නේ රතු පාට. මෙයා නම් රෝස පාට පොට් එකක් තියෙන්නේ. මෙයාත් රතු පාට. මෙයාත් රතු කලර් එකෙන් බලන්නකෝ වර්ධනය වෙලා තියෙන ලස්සන. ඉතින් මේ හදාගන්න ලේසි. හැබැයි කාලයක් යනවා මේ හදාගන්න. ඒ වුණාට ඉතින් හදන්න ලේසි. විසිතුරු පැල වගේ අපිට ඇන්ටූරියන් විසිතුරු පැල වගේ අපිට ගොඩක් මාංශ වෙන දෙයක් නැති නිසා හදාගන්න ලේසි. වතුර දාන්නත් ඕනේ නැහැ. සතියක දවසක් වතුර දැම්මම හොඳටම ඇති. ඉතින් මම ඔයාලට කියන්නම් මේ ප්ලාන්ට් එකක් හදාගන්න විදිහ. ඉතින් මේ ඔයාලා වැලි පස් අඩුවෙන් දාලා කර 10යි වැලි වැඩියෙන් දාලා ඒ මිශ්‍රණයට පස්සේ මෙන්න මේ තියෙන පුරුක් තියෙන්නේ. මෙන්න මේ පුරුකක් මෙතනින් කඩලා මේක හිටවන්න ඒ මාධ්‍ය හිටවල හෙවන තැනකින් තියලා තියන්න වැස්සට තෙමෙන්නේ නැති වෙනවා. මොකද වැස්සට තෙමුනොත් මේක මෙතනින් නරක් වෙනවා. ඒ කියන්නේ නිකන් කැම්බිලා වගේ මේක නරක් වෙනවා. ඒක නිසා මෙයාව හිටවල දවස් 10ක් සති 2ක් වෙනකන් හොඳට හෙවනේ වැස්සට තෙමෙන්නේ නැති වෙන්න තියලා තියන්න. එතකොට ඔකට මේ වගේ මුල් ඇදිලා මේ හොඳට හදා ගන්න ලේසි. ඉතින් බලන්නකෝ මේ වගේ හොඳට පෝර දාන්නත් එහෙම ලොකුවට පෝර දාන්න ඕනේ නැහැ. මාස 3කට සැරයක් විතර පෝර දෙදුවාම ඇති. මේ නඩත්තුවත් ඒව ලොකු නඩත්තුවක් නැහැ. ඊටවල තියන තමයි තියෙන්නේ. විශේෂයෙන්ම වැස්සට තෙමෙන්න තියන්න හොඳ නැහැ. වැස්සට තෙමුනහම තමයි ගහ මේ සවුත් වෙන්නේ. බලන්නකෝ ලස්සන. ඉතින් ඔයාලට මම ඉහළේසි මේ විදිහට මම වීඩියෝ එකකින් ඔයාලට මේ ප්ලාන්ට් එකක් හදන විදිය කියා දෙන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අයිත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සියලුම දෙනා පරිස්සමෙන් හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.